නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, අද සිට අප ආරම්භ කරන්නේ අති උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ මහා ප්‍රාඥ නිධානයක් බඳු වූ ජාතකට්ඨ කතාව වන්දනාමාන කිරීමේ මහා පින්කමයි. බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවධියේදී පාරමිතා පුරමින් කරන ලද අසිරිමත් කැපකිරීම 547ක් ජාතක පාළියේ අඩංගු වෙනවා. අද අපි සාකච්ඡා කරන්නේ 550 ජාතක පොතේ ප්‍රථම ජාතක කතාව වන අපන්නක ජාතකයයි. අපන්නක කියන වචනේ තේරුම තමයි සැකයෙන් තොර ඒකාන්ත වූ මග. ජීවිතයේ තීරණාත්මක අවස්ථාවලදී විනාශ නොවී බේරෙන්න පුරුවන් නිවැරදිම මාවත තෝරාගන්නේ කොහොමද කියලා මේ කතාවෙන් අපිට කියා දෙනවා. මෙම දේශනාවට මුල් වූයේ අනාථපිණ්ඩික සිටුතුමාගේ මිතුරන් 500 දෙනෙක්. ඔවුන් මුලින් මිත්‍යා දෘෂ්ටිකයන් වුවත් බුදු හිමියන්ගෙන් දහම් අසා තෙරුවන් සරණ ගියා. නමුත් බුදු හිමියන් ජේතවනාරාමයෙන් බැහැරව වැඩ සිටි කාලයක මොවුන් නැවතත් තම පැරණි මිත්‍යා විශ්වාස කරා යොමු වුණා. බුදු හිමියන් නැවත වැඩම කළ පසු මේ බව දැනගෙන ඔවුන් අමතා මෙසේ වදාලා. පින්වත්නි, සර්වඥයන් වහන්සේ නමක් සරණ ගොස් නැවත අසත්‍ය මගකට යාම බුද්ධිමතුන්ගේ ලක්ෂණයක් නොවේයි. පෙර ආත්මයකදීත් මිනිසුන් වැරදි මග තෝරාගෙන කාන්තාරයකදී විනාශයට පත් වුණා. නිවැරදි මග ගිය අය ජයග්‍රහණය කළා. එවිට භික්ෂූන් වහන්සේලාගේ ආරාධනයෙන් බුදු හිමියන් ඒ අතීත කතාව මෙලෙස දිගහැරියා. යටගිය දවස බරණැස බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන සමයේ අපමහා බෝධිසත්වයෝ වෙළඳ පවුලක උපත ලබා විශාල ගැල් කණ්ඩායමක ප්‍රධානියා ලෙස කටයුතු කළා. ඒ කාලයේම තවත් අඥාන වෙළඳ ප්‍රධානියෙකුත් සිටියා. දෙදෙනාටම එකම මාර්ගයක වෙළඳාමේ යාමට සිදු වූ නිසා බෝධිසත්වයන් අඥාන වෙළඳාට මුලින් යාමට අවස්ථාව ලබා දුන්නා. අඥාන වෙළඳා සෙතපුම් 60ක් දිගති වන්නු පතනම් මහා කාන්තාරයට අවතීර්ණ වුණා. එහිදී ඔවුන්ට මුණගැසුනේ මනුෂ්‍ය වෙස්වලාගත් යක්ෂයෙක්. ඔහු සුදු ගොන් යෙදූ රෝද මඩ තැවරුණු අලංකාර රථයක් මවාගෙන සිරුරේ මඩ තවාගෙන හිසේ නෙළුම් මල් පෙළඳගෙන ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණියා. යක්ෂයා අඥාන වෙළඳා රවටමින් මෙසේ පැවසුවා. මිතුර ඉදිරියේ මහා වෙසි ජලයෙන් පිරී පවතිනවා. මඩ සහිත මාර්ග නිසා ඔබේ බර ගැල් ඇදගෙන යාම අපහසු වේවි. ඒ නිසා ඔබේ ගැල්වල ඇති බරති දර සහ ජලය මෙතනම දමා යන්න. මෙම වංචාවට රැවටුණු අඥාන වෙළඳා තම පිරිසට අනකලේ ජලය සහ දර පාරේ දමන ලෙසයි. අවසානයේ ඉදිරියට ගිය ඔවුන්ට හමු වූයේ ගිනියම් වූ වැලිතලාවක් පමණයි. වෙහෙසටපත් පිරිස රාත්‍රියේ නිදාගත් පසුව යක්ෂයා පැමිණි ඔවුන් සියලු දෙනාවම ආහාරයටගෙන විනාශ කර දැම්වා. අස්ති කොටස් පමණක් එහි ඉතිරි වුණා. පසුව එම ස්ථානයටම පැමිණි බෝධිසත්වයන්ටත් මේ යක්ෂයා එම රූපයෙන්ම පෙනී සිටියා. නමුත් බෝධිසත්වයන් ඊටමත් විමසිලිමත් වුණා. උන්වහන්සේ දුටුවා මේ තැනැත්තාගේ දැස් රතු පැහැති බවත් ඔහුට පොළව මත සෙවණෙල්ලක් නොවැටෙන බවත්. බෝධිසත්වයන් තම පිරිස අමතා මෙසේ වදාලා. පින්වත්නි, මේ තැනැත්තාගේ වචනයට රැවටි එක දියබිඳක්වත් බිම නොදමන්න. අපට ජලය ලැබින්නේ ඇස් පනා පිට ජලය දුටු විට පමණි. ඉදිරියට ගිය බෝධිසත්වයන්ට අඥාන වෙළඳාගේ පිරිසේ අස්ති කොටස් හමු වුණා. බෝධිසත්වයන් ඊටමත් සීරුවෙන් තම ගැල් ආරක්ෂිතව නවත්වා කාන්තාරය තරණය කර මහා ලාභ ලබා නැවත පැමිණියා. බුදුරජාණන් වහන්සේ මෙම කතාව අවසානයේ මෙසේ වදාලා. එදා ඒ අඥාන වෙළඳා නම් මේ දේවදත්තයි. බුද්ධිමත් වෙළඳ ප්‍රධානියා නම් තථාගතයන් වහන්සේ වන මමයි. පින්වත්නි, අපේ ජීවිතයත් මේ සසර කාන්තාරය වගේමයි. වැරදි මතවාද සහ මිරිඟු පස්සේ ගියහොත් අපත් විනාශයට පත් වෙනවා. නමුත් සත්‍ය වූ සම්මා සම්බුදු සරණ සහ නිවැරදි මග තෝරාගත්තොත් අපටත් මේ සසරින් එතෙර විය හැකියි.
උතුම් බුදුවදන පතල කිරීම උදෙසා අපේ කල්යාණ මිත්‍රයා චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න. සැමට තෙරුවන් සරණයි.